රාජස්ස සුනන්තෝ සක්ඛ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සතරම ශ්‍රවණාභිලාෂී ශ්‍රාවක පින්වත්නි ලෝතර තථාගත මාමෑණී බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ සෝවිසි මහා ගුණයන් අභියස සෑම දිනකම සිදු කරන ඒ අවසන්වත් වූ ගිලම්පස මෙහෙකෞසත සම්බුද්ධ බුද්ධ වන්දනාව ආරම්භ කරන්න මැත්තේ මේ දිනවල දේශනා කරමින් යන මගේ ලෞතර මාමෑණී බුදු පියාණන් වහන්සේගේ මේ උතුම් බුද්ධ ශාසනය පින්නතුනි කාලෝකමත් කරපු එවැගේම තථාගතමගේ බුදු පියාණන් වහන්සේගේ බුදු මුවින් ලය පඩලින් උපන්න උතුම් වූ බුද්ධ පුත්‍රයන් වහන්සේලා හිටියට පින්නතුනි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ දේශනාව දේශනා කරන්නේ අද දවසේදී මාගේ මෙත ගැටෙන්නේ මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ තනතුරු කිහිපයක් ලැබෙමින් බුදුරජාණන් වහන්සේගේ පිටුපසින් පින්නතුනි පසුපසින් ගමන් කරමින් සෙවණැල්ලක් මෙන් බුද්ධ ප්‍රස්ථානය සිදු කර මාගේ ආනන්ද මහරහතන් වහන්සේ පිළිබඳව පින්වත්නි සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා පින්නතුනි 80 මහා ශ්‍රාවක ආනන්ද මහරහතන් වහන්සේගේ විශාල මෙහෙවරක් සිදු වුණ බව පින්නතුනි ඒක කාටවත් කියන්න බැරි නොරහසක් පින්නතුනි තථාගතයන් වහන්සේ ජීවමාන සමය පුරා වැඩි කොටස පින්නතුන් වහන්සේගේ සෙනල්ලමෙන් මහා ගෞරවයෙන් පින්නතුනි යුතුව අත්මහැරම පින්නතුනි පසුපසින් සෙවණැල්ලමෙන් වැඩිහිටින් පින්නතුනි ආනන්ද තෙරුවන් වහන්සේ උපස්ථාන කරන්න යෙදුනේ පින්නතුනි බුදුරජාණන් දෙසූ දහම අරි ලස්සනයි පින්නතුනි ජම් සූත්‍රයක් අපි දේශනා කර ශ්‍රවණය කරද්දී අහන්න ලැබෙන එකම දෙයක් තමයි පින්නතුනි මා විසින් දැසේ අසන ලදී කියලා. පින්නතුනි තිරුවානා බෝධ වහන්සේ තුල පින්නතුනි අන්තර්ගත කරලා තියෙනවා මේ කාරණාව. බොහොම ලස්සන කාරණාවක්. පින්නතුනි ඒවම් මේ සුතං කියලා පින්නතුනි ඒවම් මේ සුතං යයි සංගීත කාලක මහා රහත් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරමින් පින්නතුනි අනාගත සදැහැති ජනතාව වෙනුවෙන් ඒ කියන්නේ ඔබමා වෙනුවෙන් ඉදිරිපත් කිරීමේදී පින්වත්නි සැපති පුරුකලස පින්නතුනි සූත්‍ර සාහිත්‍ය පුරා ජීවමාන වන්නේ තමගේ පින්වත්නි මගේ ආනන්ද මහා තෙරුවන් වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පින්වතුනි බුදුසුරේ ආදාන කටයුතු සංවිධානය කිරීම සහ පින්වතුනි බුදුදහම අනාගත ලෝකයේ වෙනුවෙන් පින්වතුනි ජීවිතය කිරීමේ උදාාරතර මෙහෙය ලෙස ප්‍රථම ධර්ම සංගායනා වෙනුවෙන් පින්වතුනි කටයුතු ඉක්මවනතුරු ආනන්ද තෙරුවන්ගේ ශාසනික සේවය පින්වතුනි නොනවති ඉදිරියටම ගලාගෙන යනවා. පින්නතුනි පහළට මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා නියත විවරණ ලබන්නේ පින්නතුනි නැත්නම් පින්නතුනි විවරණ ලබන්නේ තදුපත්තර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේදී. ඒ කියන්නේ පියවතරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේදී. පින්නතුනි මේ කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුන් වහන්සේ දවස පින්නතුනි උන්වහන්සේගේ අනුපස්ථායක වූයේ පින්නතුනි කවුද? සුමනනම් වික්ෂුන් වහන්සේ. පින්නතුනි සුමනනම් වික්ෂුන් වහන්සේ නමට පදුමුත්තර බුදුන්ගේ සුළුමගේ පුතෝකෝ සිටි කුමාරයෙකු යුවරජ රණතුරට පත් වුණා. ඔහු පින්නතුනි පදුමුත්තර බුදුන් හමු වීමට තම පියාණන්ගේ අවසරගෙන බුදුන් හමු වීමේදී පින්නතුනි නිරන්තරයෙන් අග්‍ර උපස්ථායක සුමන භික්ෂුන් වහන්සේ ගැන ඇති වූ පැහැදීම නිසා පින්නතුනි බුදු
බුදුවරයෙකුගේ අග්‍රෝපස්ථායක වීමේ අදිෂ්ඨානය පදුමුත්තර බුදුන් වහන්සේට පින්නතුනි දින 7ක් නොනවත්වා පින්නතුනි මහා දන් දීලා වස්තු මාසය තුල පින්නතුනි උපස්ථායකයෙකු වී පින්නතුනි යොදුනේ යොදුනා කියන්නේ සතපොම 16 පින්නතුනි යොදුනේ යොදුන තුල විහෙර විහාර කරවලා බුදුපාවක් මහා සංඝරට පින්නතුනි පූජා කළා. එසේ කුසල් කර්මයෙන් පින්නතුනි මේ බලමයි මේ අග්‍ර උපස්ථායක වේවයි කියලා පදුමුත්තර බුදුන් වහන්සේ පින්නතුනි අධිෂ්ඨාන කළා. කවුද මේ ආනන්දහමතුරු? පින්නතුනි බුදුරදුන්ට අනාගතයේ බලා පින්නතුනි ගෞතම බුදුන් දවසේ මේ ප්‍රාර්ථනාව ඉටුවන බැව් විචාරවදාලා. පින්නතුනි මෙසේ ඔහු කුසල් රැස් කරමින් අධිෂ්ඨාන ශීලයේ කාලය ගත කරමින් පසුව පින්නතුනි මියගොස් දෙව්ලොව මනුලොව හා ඉපදෙමින් සසර සැරිසරා පින්නතුනි කාශ්‍යප බුදුන්ගේ කාලේ අප කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලයේදී මිනිසත් සම ලබා පින්නතුනි පින්දහම්ගේ නිරත වෙමින් පෙර භවයේදී කරන පින්නතුනි ලද ප්‍රාර්ථනාව හේතු කරගෙන කාශ්‍යප බුදුන් වහන්සේගේ දාති දෛත්‍ය ආරක්ෂා කරන දෙවියෙක් වෙලා උත්පත්ති ලැබුවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ පින්නතුනි තුතර පරණස්සවර රජ කෙනෙකු ලෙස නිපිද පසේ බුදුරජාණන් වහන්සේලාට තම මගුල් කුයනේ පින්නතුනි 58ක් කරවල පූජා කරලා තියෙනවා. අපි මේවා පින්නතුනි බොහෝ විට නොදන්නා කරුණු කාරණා. පින්නතුනි රත්වලින් නිමව පුතු 8ක් පූජා කළා. කාටද? පසේ බුදුරජාණන් වහන්සේලා 8 නමකට. පින්නතුනි බුදුවරයන් වහන්සේට උපස්ථාන කළ බව පින්නතුනි සඳහන් වෙනවා. පින්නතුනි උපරන්නවා බුදු පසේ බුදු මහරහත් කියන තුන්තරා බෝධිය. පින්නතුනි මෙසේ කල්පලක්ෂයක් සසර සැරිසරමින් පාරමී පුරමින් නවුත් පින්නතුනි අප ගෞතම බුදුන් දවසයි. මගේ ලෝතුරාමා මෑණී බුදු පියාණන් වහන්සේගේ දවස කිඹුල්වත් පුර පින්නතුනි අමිතෝදන ඉගෙන ශාක්‍ය රජතුමාගේ පුත්‍රෙක් කවුද පින්නතුනි මේ සුද්ධෝදන රජුගේ මල්ලිගේ පුතණුවා. කියන්නේ අපේ පින්නතුනි බෝසතාණන් වහන්සේගේ බාප්පා වෙන්නේ පින්නතුනි අමිතෝදන රජුවන්ට ගාව උප්පත්තිය ලැබුවා පින්නතුනි මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය. පින්නතුනි රජපුතු ආනන්ද බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් පසු පින්නතුනි කිඹුල්වත් පුර නුවරට වැඩි දිනේදී පින්නතුනි ශාක්‍ය කුමාරවරුන් සමග ආනන්ද කුමාරයා පැවිදිවීමට පත් වුණා. ඔබහලා ඇති ආනන්ද බගු කිම්බිල දේවදත්ත අනුරුද්ධ නැත්නම් එහෙම නැත්නම් උපාලි කියන කර්ණ බෑනියා. මෙන්න මේ පිරිස පින්නතුනි එකතු වෙලා ගිහිල්ලා මහානෝනා. ඒක දිග කතාවක්. පින්නතුනි ආනන්ද තෙරුවන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ උනේ පින්නතුනි කවුද? පුන්න මන්තාන බුද්ධ තෙරුන් වහන්සේ. පින්නතුනි බෙල්ලක්ක සිංහ තෙරුණෝ පින්නතුනි උපාධ්‍යයන් වහන්සේ බවට පත් වුණා. දුටුවන්ගේ මනනුවන් පැහැර ගන්නා සුළු රූප ස්වභාවකින් යුතු ආනන්ද තෙරුණවන්ට රූපී අල්ම නිසරු දෙයකයි පින්නතුනි පැහැදිලි කරමින් පුන්න මන්තානි බුද්ධ තෙරුණෝ පින්නතුනි දේශනා කරන ධර්මය අහලා පින්නතුනි ආනන්ද හාමුදුරුවෝ සෝවාන් ඵලයේ පිහිටියා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් මුල් 20 වසර තුල පින්නතුනි ස්ථිර උපස්ථායකෝ හිටියේ නැහැ. පින්නතුනි නාගසමාල උපමාන සුනක්කත් සාගත මේකිය රාජ ආදී දේවරු පින්නතුනි බුදුන් වහන්සේට වරින් වර උපස්ථාන කළා. සමහරු සල්ප කාලයක් තුර බුදුරජාණන් පින්නතුනි මග හැර ගියා. බුදුන් වහන්සේ හා ධර්මයේ ප්‍රචලිත වීමෙන් පින්නතුන් නොයෙක් තරාතිරමේ පිරිස් පැමිණ සදහසකින් පින්නතුන් පැවිදි වීම හේතු කොටගෙන භික්ෂු භික්ෂුණී උපය ශාසනය පිළිවිත් සංවර්ධනයට පත් වී තිබුණු කාලයක් මේ කාලය.
නොයෙක් පින්නතුනි දුර බැහැර ප්‍රදේශවල සිට උවැසියෝ නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේ දක්නට පැමිණියා. එකවර විශාල පිරිස් බුදුන් වහන්සේ දැකීමට පැමිණ විට උන්වහන්සේලාගේ ආවාස පහ ප්‍රත්‍ය පහසුකම් ගැන සොයන්නෙකු හිටියේ නැහැ. උන්වහන්සේලාට බුදුරදුන් මුණ ගැසීමට ඉඩකට සලසා දෙන කෙනෙකුද විශේෂයෙන් පිළිතුරු බුදුරදුන්ගේ දෛනික කටයුතු පහසු කර ගැනීමට ස්ථිර උපාසකායෙකු අත්‍යවශ්‍ය වූ බව තම ශ්‍රාවක භික්ෂු සංඝයා රැස් කළා. මගේ බුදුහාමුදුරුවෝ පින්නතුනි ස්ථිර උපස්ථායකයෙක් කෙනෙකුට පත් කිරීමට සුදුසු කාලය පැමිණ ඇතයි කියලා පින්නතුනි අනුදැන වදාළා. පින්නතුනි විහාරදෝන්තුවේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ එසේ ධම්මා සිටියදී නොයෙකුත් භික්ෂුන් වහන්සේලා පින්නතුනි උපස්ථායක ලෙස පත් වීමට කැමැත්ත පළ කළා. මට මතකයි පින්නතුනි සාරිපුත්තන් වහන්සේ ඉදිරිපත් වුණා. පින්නතුනි නමතු පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ නිහඬයාවෙන් පළවූ පසු පින්නතුනි ආනන්ද තෙරුවන් වහන්සේ කල්ප ලක්ෂයක් පෙරම් පුරා පැමිණි බව දන්වා බුදුන් වහන්සේ ආනන්ද තෙරුන් කෙරෙහි පින්නතුනි සතුට පළ කළා. නමුත් ආනන්ද තෙරුණෝ වර හතරක් සහ ප්‍රතික්ෂේප සතරක් පින්නතුනි වික්ෂුන් පිළිවෙලෝ බුදුරදුන් හමුවේ පින්නතුනි ලැබුණා. ආනන්ද තෙරුණෝ විසින් පින්නතුනි පිළිගන්නා දායක බෞද්ධන්ගේ ආරාධනාවට බුදුරජාණන් වහන්සේ වැඩම කළ යුතු බව නොයෙක් ප්‍රදේශවලින් බුදුරදුන් දැකීමට එන සදහැතියක් එම මොහොතේම බුදුන් වහන්සේ හමුවට කැඳවාගෙන ඒමට අවසර තිබීම යම් සත්‍යයක් ඇතුළු විට පින්නතුනි ඒ විමසා දැනගැනීමට බුදුරදුන් මුණ ගැසීමට අවසර ලැබීමට ආනන්ද තෙරුන් වහන්සේ නොමැති තැන පින්නතුනි දේශනා කළ ධර්මය ආනන්ද තෙරුන් වහන්සේට නැවත දේශනා කළ යුතු බව බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටි වර අතර ඒ අතර පින්නතුනි උන්වහන්සේ ප්‍රතික්ෂේප වර සතරක් ඉදිරිපත් කළා. ඒ තමයි පින්නතුනි බුදුන් වහන්සේට ලැබෙන වටිනා සිවුර ආනන්ද තෙරුන්ට නොදීමද බුදුන් වහන්සේට ලැබෙන ප්‍රණීත ආහාර මාහට නොදී යුතුයි. බුදුන් වහන්සේ වැඩ සිටින ගන්ධ කුටියේ මට එකට විසීමට ඉඩ නොදී යුතුයි. බුදුන් වහන්සේට දම් පිණිස ලැබෙන ආරාධනාවන්ට ආනන්ද තෙරුන් සමග වැඩි යුතුයි. යනුවෙන් පින්නතුනි ආනන්ද හාමුදුරුවෝ ප්‍රතික්ෂේපිත වර හතරක් ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ විසින් පින්නතුනි වර සතර සහ ප්‍රතික්ෂේප සතර කාර්යව පිළිගත් බැවින් ආනන්ද තෙරුණෝ විසින් පින්නතුනි ගෞරව පෙරදැරිව බුද්ධපස්ථාන පදවිය බාරගත්තා. පින්නතුනි ඉහත සඳහන් කරුණ අට භික්ෂුන් ඉදිරියේ ප්‍රකාශ කොට අනුමත කරවාගත් බව ධර්මයේ පින්නතුනි සඳහන් වෙනවා. එනම් පින්නතුනි බාධක අඩුවීමට හේතුවක් තමයි මේ වරාට. පින්නතුනි ආනන්ද තෙරුවන් වහන්සේ කාර්මික වූද ඒ වගේම පිළිසීලී වූද නිහතමානී වූ බුදුන් වහන්සේට කවුරුවේ තාමත් ඕනෑකමින් උපස්ථාන කළා. බුදුරදුන් වැඩ සිටිය ගඳකිලිය පිරිසිදු කිරීම ඒ වගේම පින්නතුනි සිවුරු සේදීම බුදුරදුන් වැඩම කරන විට පාසිරු රැගෙන යාම ඒ වගේම අසනීප වූ අවස්ථාවලදී අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ඒ වගේම දුර බැහැරින් පැමිණි භික්ෂුණියන්ට පින්නතුනි රජවරු සිටවරු ආදී නොයෙක් තරාතිරම් වල පින්නතුනි අයට උපාසක උපාසිකාවන්ට කාර්මිකව පින්නතුනි බුදුරදුන් වෙත කැඳවාගෙන යාම ආදී දහසකුත් කාර්යයන් රසත්ම උනන්දුවෙන් කැපවීම ඉෂ්ට කළා පින්නතුනි. ආනන්ද තෙරුවන් වහන්සේ රාත්‍රී කාලයේ පින්තුන් නව වතාවක් බුදුරදුන් වැඩ සිටි ගතකිලිය වටා පින්නතුනි ගොස් සොයා බැලූ අතර පින්නතුනි නිවි යමින් තිබුණු පහන් දම්වා දොරටු බසා ඇත්ත විමසා බැලීමෙන් පිනෙන්නේ පින්නතුනි තම කාර්යය මැනවින් ඉටු කළ බව. ආනන්ද තෙරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ නිරෝගී බව උදෙසා මහත් සැලකිල්ලක් දක්වා මගේ පින්වත්නි. වරක් බුදුරදුන්ට පින්නතුනි දොස් කිරීම සිදුවීමකදී වහාම ජීවක වෛද්‍යවරයා කැඳවලා ආනන්ද තෙරුණෝ විසින් පින්වතුනි
පින්නතුනේ වගේම උදේ බමුණාගේ ආරාධනාව පිට 12 වන වස් කාලයේ පින්නතුනේ වේරංජාවේ ගත කරද්දී වෙළඳුන්ගෙන් ලැබුණු ජමදාන්‍ය අමරා බුදුන්ට පැලදීමට පහසු ආකාරයට සකස් කරන ලද්දේ පින්නතුනේ මගේ ආනන්ද හාමුදුරුවෝ වරක බුදුරජාණන් වහන්සේ අර්ශනීය සිට සුභය ලැබුවාන් පසු මහා නාම පින්නතුනේ කාශ්‍යප රජු බුදුන් මුණ ගැසීම පින්නතුනේ පළමුව පින්නතුනේ ඥානයේද සමාධියදයි ප්‍රශ්න කරන විට සොයලද මොහොතේම පින්නතුනේ වෙහස කරවීම හොඳ නැති බව වටහාගත් ආනන්ද හාමුදුරුවෝ පින්වත්නි වෙහස කරවීම හොඳ නැති නිසා මහා නාමයන් පසකට කැඳවා බුදුන් වෙහස නොකර ප්‍රශ්නයට පිළිතුරු කියා දී පිටත් කළ යවුවා. පින්නතුනේ එපමණක් නෙවෙයි ඔබ අහලා ඇති දේවදත්ත දෙවියන් වහන්සේගේ අනුදැනුම මත නාලාගිරි යටාට රාකල 16ක් පවලා බුදුන් හමුවට එක්දී දිවි ගලවා ගැනීම පිණිස පින්නතුනේ බොහෝ දෙනා දිවියන්දී මගේ ආනන්ද හාමුදුරුවෝ පින්වත්නි සොකීය ජීවිතය ගැන පවා නොතකා අතු වලකා ලන්නට පින්නතුනේ බුදුන් ඉදිරියට දිව ගියා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයේ බුදුහාමුදුරුවෝ පින්නතුනේ ආනන්ද හාමුදුරුවෝ පසෙකට කළා දඩුවා. පින්නතුනේ බුදුරදුන් කොසපෑනුවර පිළිසුකා වැඩිද්දී බුදුන් කෙරේ ක්‍රෝධයෙන් සිටි මාගන්දියා නොහික්මුණු පිරිසකට අල්ලස්දී පින්නතුනේ බුදුන්ට පරිභව කරවලා ආනන්ද තෙරණුව මහත් ශෝකයට පත්ව වෙනත් නගරයකට යාමට බුදුරදුන්ට යෝජනා කළා. බුදුන් කෙරේ වූ අපරිමිත භක්තිය නිසා පින්නතුනේ අපිට ආනන්ද හාමුදුරුවෝ ගැන සිහිපත් කරනකොට බොහෝ දේවල් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. පින්නතුනේ විශාලා මහනුවර තොප්පිය දුර්ලේමට බුදුන් වහන්සේට සහායක සිටියේ පින්නතුනේ ආනන්ද හාමුදුරුවෝ. පින්නතුනේ බුදුරදුන්ගේ අනුදැනුම පරිදි මගධ ශ්‍රේෂ්ඨයේ පින්නතුනේ නියත ගැදී සලස්මට අනුව භික්ෂු ජීවනය ප්‍රමාණිකෝලෝ පිළියෙල කර භික්ෂු සංඝයාට එයාලගෙන් සියලු ජීවන සකස් කර ගන්නට සිවුරු මසා සැලසුම් පිළියෙල කරන දෙන ලද්දේ පින්නතුනේ කවුරුවත් නෙවෙයි ආනන්ද හාමුදුරුවෝ. අනේක සිතාන ආනන්ද දෙවියන් වහන්සේගේ වෙත පැමිණ බුදුන් වහන්සේ විහාරයේ නොමැති විට පින්නතුනේ පූජා ද්‍රව්‍ය විහාර දුර්වේ දමා යන බව එසේහි බුදුන්ගේ පූජනීය ස්ථානයක් දැනගනු කැමති බව පින්නතුනේ විචාල අවස්ථාවේ ආනන්ද දෙවියන් වහන්සේ බුදුන් වෙත පැමිණ බුදුන් වහන්සේ ජීවමාන කල්හි චෛත්‍යයක් රවන්ට නොහැකිද ඇසූ කල්හි පින්නතුනේ ආනන්දය ශාරීරික චෛත්‍යයක් කිරීමට හැක්කේ පිරිනිවන් පෑ කල්හි බවත් උත්තේසික චෛත්‍යයන් කී වාස්තු තැන්පත් කිරීමක් නැති බවත් සිතින් පිළිගත් දෙයක් බවත් පාරිභෝගික චෛත්‍ය ජීවමාන කල්හි පිරිනිවන් කල්හි පිහිටිය විය හැකිය බවත් බුදුන් වහන්සේ වදාළ විට ආනන්ද දෙවියන් වහන්සේ ශ්‍රී මහ බෝධි වහන්සේගේ අංකුරයක් මුගලන් මහරහතන් වහන්සේ ලබා පින්නතුනේ ගෙන්වාගෙන අනේ පිට සිතානන් අතින් ජෝපනය කරව අතර කොසල් රජු ලබා පින්නතුනේ මහා බෝධි පූජාවන්ත සිද්ධ කළා. සගත්නවර පින්නතුනේ දේවරම් දෙහිරේ ආනන්ද දෙවියන් වහන්සේ විසින් ජෝපනය කරව මේ ආනන්ද බෝධිය නමින් හඳුන්වන්නේ අදටත් පින්නතුනේ දඹදිව ඔබ ගියානම් ඔබට දකින්න පුළුවන් පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ දෝරම් වේරේ වැඩ හිටපු බුදුරජාණන් වහන්සේගේ ගම්පහ ඉදිරියට පින්නතුනේ ආනන්ද බෝධි වහන්සේ වැඩ ඉන්නවා අදට. පින්නතුනේ වහන්සේට ධර්මයේ එක්වරක් ඇසූ කමනේ කිසි අඩුවක් නොකොට පින්නතුනේ සිහි තබා ගන්නට හැකි වුණා. ඒ නිසා බුදුන් වහන්සේගේ අත්ෝපස්ථායක මෙන්ම ධර්ම භාණ්ඩාගාරික පද්ධතියක් බහුශ්‍රතයන් අතර පින්නතුනේ අගතන තුලක් සිහි කල්පනා ඇත්තන් අතර අගතන තුලක් අවබෝධ ශක්තිය ඇත්තන් අතර අග්‍රස්ථානයක් ධෛර්ය සම්පන්න වුණ අතර අගතන තුලක් යන අගතන තුල සතරක් බුද්ධෝපස්ථායක ධනතරට අමතරව පින්නතුනේ උන්වහන්සේ සංසාරේ පෙරම් පාර්ථා බලෙන් සාපින්තුන් ලැබුණ මේ ගෞතම බුද්ධ ශාසනය පින්නතුනේ බුදුරජාණන් වහන්සේ පිරිනවන්නට තීරණය කිරීමට පෙර ආයු කල්පයක් වැඩ සිටින්නයි ආරාධනය කරන්නට නොහැකි වීම ගැන
ආනන්ද තෙරුන් වහන්සේ මහත්සේ පින්නතුනි කම්පාවටපත් වුණා. බුදුන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා කුසිනාරා නුවර බලා පින්නතුනි වැඩම කරද්දී දැඩි පිපාසයක් දැනුණද පින්නතුනි මගදී හමෝ බොරදිය පින්නතුනි බුදුරදුන්ට පිළිගැන්වීමට ආනන්ද තෙරුවන් වැඩි වුණා. ඒ බුදුන්ගේ දැඩි පිපාසය වටහාගත් උන්වහන්සේ මහා ගොස් පින්නතුනිය බාලදී කපුට්ටා නදියෙන් පැටරගෙන පැමිණ පාත්‍රය බොරදියට ලං කරන විට පින්නතුනි ආශ්චර්යයෙන් මේ පැන්නිතා පිරිසිදු බවට පත් වුණා. ආනන්ද තෙරුන් වහන්සේ පැන් රැගෙන ගිය බුදුන් වහන්සේගේ පිපාසය සංසිඳුවා. පින්නතුනි පිරිනිවන් මංචකයේ සිට බුදුන් වහන්සේගේ ප්‍රශ්න කෙරෙහි විචාරීමට පැමිණි. පින්නතුනි සුබත් පිරිවැජියා වැරැක්වීමට ආනන්ද තෙරුන් වහන්සේ උත්සාහ කළා. බුදුන් කෙරෙහි තිබූ අපරිමිත සෙනෙහස නිසාම පින්නතුනි පිරිනිවන් පාන මොහොත ලංවන විට පින්නතුනි ආනන්ද තෙරුන්වන්ට තරාගත නොහැකිව පින්නතුනි පසකට වී බුදු ගුණ කියමින් හඬා පැනපැනට සිදු වුණා. පින්නතුනි එපමණක් නෙමේ අවස්ථාවේ බුදුන් වහන්සේ ආනන්ද තෙරුන් ළඟට කැඳවාගෙන ඔබට ඉක්මනින්ම නිවන් සාක්ෂාත් කරගන්න හැකි බව පවසා ධෛර්යමත් කළ මගේ බුදුහාමුදුරුවෝ පින්නතුනි බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩම වනදී පින්නතුනි මල්ලරජ දරුවන් සමග ආදාන කටයුතු පිළියෙල කරද්දී පුරෝගාමීව ක්‍රියා කළේ පින්නතුනි ආනන්ද තෙරුන් වහන්සේ. ආදානයෙන් පසු පින්නතුනි බුදුසසුන චිරස්ථායි කිරීමට ප්‍රථම ධර්ම සංගායනාව සංවිධානය කිරීමට මහා කාශ්‍යප තෙරුන් සමග පින්නතුනි පුරෝගාමී ආනන්ද තෙරුන් වහන්සේ ප්‍රථම සංගායනාවට පෙර දින සතර ඉරියව්වෙන් තොරව රහත් ඵලයටපත් එකම භික්ෂුන් වහන්සේ මාගේ ඔබගේ ආනන්ද තෙරුන් වහන්සේ මගේ පින්වත්නි. බුද්ධ ශාසනයේ කාන්තා පැවිද්ද ඇති කිරීමෙලා මහා ප්‍රජාපති ගෞතමී ධෛර්යමත් කරමින් බුදුරදුන්ට කර්ම පවසා ඒ සඳහා පුරෝගාමීව ක්‍රියා කළේ මේ උතුම් ආනන්ද මහ රහතන් වහන්සේ මගේ පින්වත්නි. ඒ වගේම වසර 120ක් ජීවත්ව සිටියදී ආනන්ද තෙරුණෝ සිහිනුවණින් දුටුව පින්නතුනි පින්වත් පැමිණි. බුදුරදුන්ගේ සෙවණැල්ලසේ ළඟින් සිටි බුදුසසුන කාලයක් පැවතීමට උරදුන් කෙනෙකු ලෙස පින්නතුනි ආනන්ද තෙරුවන්ගේ චරිතය සදාකල් පින්නතුනි සදහවත් ඔබ වගේ දැක්සිත පිටීමට උත්සව වෙනවා පින්නතුනි. ඒ නිසා අද පින්නතුනි මම දේශනා කරන්නට යෙදුනේ මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ පින්නතුනි ඔබ දන්නවා උන්වහන්සේට කොපමණ තනතුරු ටිකක් බුදුහාමුදුරු ලබා දුන්නද කියලා. පින්නතුනි උන්වහන්සේ දහසකුත් පින්නතුනි වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ සුවසු දහසක් ධර්මස්කන්ධයේ පින්නතුනි ඒ ආකාරයෙන් ධර්ම භාණ්ඩාගාරයක් නැත්නම් පුස්තකාලයක් වගේ පින්නතුනි උන්වහන්සේගේ ජීවිතය. මේ සියලු පින්නතුනි ධර්මස්කන්ධයන් දරාගෙන වැඩ සිටපු ආනන්ද හාමුදුරුවෝ පින්නතුනි අපි මල් තියලා පූජා කළ වදින්න ඕන පින්නතුනි ආනන්ද හාමුදුරුවන්ට. අද අපි පින්නතුනි බලන්න අපේ බෞද්ධ අම්මලා තාත්තලා පින්නතුනි දරුවන්ට අකුරු කියවනකොට ඝන දෙවියන්ගේ පිළිමයක් තියාගෙන පින්නතුනි අකුරු කියවනවා. මිනිස්සු දන්නේ පින්නතුනි ඝන දෙවියන්ට වැඩි උසස් ඥානයක් තියෙනවා පින්නතුනි ආනන්ද හාමුදුරුවන්ට. ඒ නැත්තම් පින්නතුනි මේ උතුම් බුද්ධ ශාසනයේ වැඩ සිටු සාරිපුත්තයන් වහන්සේගේ රූපයක් තියාගෙන පින්නතුනි අපි අකුරු කියවුවා පවුනෑමගේ පින්වත්නි. මොකද සුවසෝ දහසක් ධර්මස්කන්ධයක් දරාගෙන මේ ශාසනයේ වැඩිමනක් පින්නතුනි ශාසන කෘත්‍ය සිදු කරපු එකම රහතන් වහන්සේ නමක් තමයි පින්නතුනි තවත් මගේ ආනන්ද මහ රහතන් වහන්සේ. අපේ දරුවන්ට අකුරු කියවද්දී ආනන්ද හාමුදුරුවන්ගේ රූපයක් තියලා කැබිලි පෙරලි ටික පින්නතුනි ඉදිරියෙන් තියලා අකුරු ටික ලියවනම් මගේ පින්නතුනි ඒ දරුවට පින්නතුනි මනා ශක්තියක් උපදිනවා. මනා ප්‍රඥාවක් උපදිනවා. පින්නතුනි වගේ නෙමෙයි සිහි කල්පනාවක් උපදිනවා. අද සිහි මුලා වෙලා යන ගමනත් පින්නතුනි සිහි කල්පනාවෙන් දරුවන්ට මේ ලෝකේ දකින්න ආනන්ද හාමුදුරුවන්ගේ ඉදිරියට තියන අකුරුෙන් කියවනම් අපේ අම්මලා තාත්තට මොනතරම් පින්නතුනි මේ ශාසනය වෙනුවෙන් අපි සේවයක් කරනද කියලා හිතා ගන්නත් බැහැ. ඒ වගේම පින්නතුනි බලන්න මතක ශක්තියක් නැත්නම් අතර අග්‍රස්ථානයක් ලැබුණා. ධෛර්ය සම්පන්න වුන් අතර
මගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ වැඩ සිටින වෙලාවට රාත්‍රී කාලේ සතපෙනකම් පින්තුන් වහන්සේගේ ගන්ධ කුටිය වටා පින්තුන් නවවතාවක් ප්‍රදක්ෂිනා කරනවා. මොකද නැසි මරුදුරු කරදර විපත්තියෙන් බුදුරජාණන් වහන්සේට කරදරයක් වෙයි කියලා. වටේ දල්වා තියෙන පහන් නිවේ කියලා පින්තුන් සැකයි. පිට ගිහින් පහන් ටික දාලා පින්තුන්. බුදුරජාණන් වහන්සේට සෙවණැල්ලක් වගේ ළඟින් ඉඳගෙන උපස්ථාන කළා. පින්තුනි 25 වසරක් පුරාවට අවුරුදු 25ක් එක දිගට පින්තුනි කිසි විටකවත් බුදුරජාණන් වහන්සේ මග ඇහිලා මට පතනවා පින්තුනි ඔය පෙර ඉඳපු රහතන් වහන්සේලා පින්තුනි නාගසාල ඒ වගේම පින්තුනි මේකිය මහරහතන් වහන්සේ පින්තුනි සුණක්කන්ත භික්ෂුව පින්තුනි පමණක් වෙලාට සිවුරු ටිකක් දාලා පින්තුනි ඔවුන්ගේ ගමන ගියා. නමුත් මගේ ආමතු බුදුහාමුදුරුවන්ට කවදාවත් පින්තුන් වහන්සේට කිසිම අනුවක් කරපු නැති බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව පින්තුනි වැටුණ ඒ උතුම් ආනන්ද මහරහතන් වහන්සේට ඔබේ මගේ නමස්කාරය වේවා කියලා අපි ප්‍රාර්ථනා කළා. මේ බුදුන් වඳින වෙලාවේ දහම් ගුණ සංඝ ගුණ වඳින වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කළා. පින්තුනි පමණක් නෙවෙයි මේ අහස්කස විසාරා අප මේ ප්‍රදේශයට වැඩින්න පින්තුනි සියලු දෙවියන් සාදුකාර පවත්වන ඇති. මොකද පින්තුනි ආනන්ද හාමුදුරුවෝ ඒ තරම් පින්තුනි මහා බුදුරජාණන් වහන්සේට බොහෝමලෙක්ලතුව පින්තුනි වැඩමඩ කරපු ස්වාමීන් වහන්සේ නම. ඒ වගේම සදැහැති උපාසක උපාසිකාවන්ට පින්තුනි තාමත් කරුණාවෙන් පින්තුනි මඟ පෙන්නපු රහතන් වහන්සේ පින්තුනි ස්වාමීන් වහන්සේ නම. එනගේ ආනන්ද මහරහතන් වහන්සේට ඔබේ මගේ උත්තමාංග නමස්කාරය වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අද මගේ පින්තුනි මේ දේශනාව නිමාවට පත් කරනවා. මේ පින්තුනි මේ දේශනාව ශ්‍රවණය කරපු ඔබට මට ආනන්ද හාමුදුරුවන්ගේ එක ගුණයකින් හරි පින්තුනි ජීවිතය ආපත් කරගෙන අපේ තියෙන මේ අසත්පුරුෂ ගති පින්තුනි මඟ හැරලා සත්පුරුෂ ගුණධර්ම ඇති මානසික ගුණධර්ම ඇති සත්පුරුෂ මිනිසුන් බවට ලෝකයේ පින්තුනි සනසෙන්ට ඔබට මට මේ දේශනාවත් හේතුපාදා වේවා කියලා ප්‍රාර්ථනා කළා. සාදු යදින් පින්තුනි ආනන්ද හාමුදුරුවන්ට නමස්කාර කරමු.